ඉතින් යාළුවනේ කොහොමද අද ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔක්තෝබර් 14 වෙනිදාෙන් Windows 10 එකට Microsoft එකෙන් දීපු support එක ඉවරයිලු. ඔන්න දැන් හෙන කේස් එක අල්ලු. ඉතින් දැන් හැමෝම Windows 11 තියෙන කම්පියුටර් ගන්න try එකක් දෙනවා. Windows 11 නැත්තම් දැන් ඉවරයි. ඉතින් Windows 10 පාවිච්චි කරලත් ඉවරයි. අයියෝ කියලා හෙන කලබගෑනියක් වගේ බය වෙලා ඉන්නවා මිනිස්සු. ඇත්තටම ඒම ලබන්නේ නැහැ. මම නම් කොහොමත් Windows 11 වලට move වෙන එකක් නැහැ. තව අවුරුදු 5කටවත්. ලොවෙත් 2030 වෙනකන් නම් මම use කරනවා Windows 10 එක. මොකද 2023 දී මම Windows 7 වලින් හොඳට වැඩ ගත්තා. කිසි ආබාධයක් නැතුව. ඇත්තටම ගොඩාක් අය කියන එකක් තමයි මේ security ප්‍රශ්න ලියනවා. අම්මෝ අයියෝ ඉවරයි අපේ ඔක්කොම hack වෙයි. Microsoft එකෙන් මෙහෙම කිව්වයි කියලා හැමෝම රෙදි උස්සගෙන දුවගෙන යනවා Windows 11 දාගන්න. හැමෝම හිතාගෙන ඉන්නේ දැන් ඉතින් අපි Windows 11 යන්න ඕනේ අනිවාර්යෙන් Windows 10 නම් ඉවරයි කියලා. එහෙම දෙයක් නැහැ. කිසිම අවුලක් නැතුව අපිට 2030න් එහාටත් ගොඩක් දුරට අපිට පුළුවන් වේවි. මොකද ප්‍රධාන softwares අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරගන්න softwares වලින් 99%ක්ම වගේ Windows 10 වලට කිසිම අවුලක් නැතුව තව ගොඩ කාලයක් යනකම් support එක හම්බ වෙනවා. මොකද ලෝකේ තාමත් කම්පියුටර් වලින් වැඩි ප්‍රතිශතයක් දුවන්නේ Windows 10 ඇතුලේ. මේගොල්ලෝ මේ 11 එක මේ තල්ලු කරන්න දැඟලුවට නිකන් මේ සීනි බෝලයක් වගේ 11 එක දැක්කම එපා වෙනවා සංසාරේ එපා වෙනවා. අර Mac එක වගේ වෙන්න හිතාගෙන හදලා තියෙන්නේ මොංගල්. මෙහෙමයි. හැබැයි Windows 10 වලට වැඩි 11 හොඳයි. කම්පියුටරේ යූස් කරන කෙනා පට්ටම ගොනෙක් නා. ඇත්තටම එයාට කිසිම කම්පියුටරේ වැඩ කරන හැටි, එතකොට තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න හැටි, ගොන් වැඩ නොකර ඉන්න හැටි, ඒ ගැන ඇත්තටම සාමාන්‍ය දැනීමක්වත් නැති කෙනෙක් නම් ඇත්තටම Windows 11 එක එයාට ගැලපෙනවා. මොකද Windows 11 තියෙන්නේ නිකන් පොඩි එකෙක් බලා ගන්නවා වගේ. Windows 11 එකට ඕන විදිහට තමයි අපි ඔක්කොම කරන්න ඕනේ. Windows 11 එකට ඕන වෙලාවට අපි අප්ඩේට් වෙන්න ඕනේ. එයා කියන ඒවා කරන්න ඕනේ. මම මගේ මතේ මේ කියන්නේ ඔයාලා එහෙම කරන්න ඕනේ කියලා කියනවා නෙමෙයි. මම කැමති ඇත්තටම තමන්ගේ කම්පියුටර් එකේ පාලනේ තමන් අතේ තියෙනවට. ඒ කියන්නේ මට ඕන විදිහට කස්ටමයිස් කරගන්න, මට ඕන විදිහට කම්පියුටරෙන් වැඩ කරගන්න, මට ඕන වෙලාවට මට ඕන අප්ඩේට් දාගන්න සහ බලෙන් මාව කවුරුත් අප්ඩේට් කරනවට මං කැමති නැහැ. ඉතින් ඒක හින්දා තමයි මම තාමත් Windows 10 එකේ ඉන්නම තීරණය කරලා තියෙන්නේ. සහ මට දැනට ලෝකේ තියෙන අලුත්ම හાર્ඩ්වෙයාර් ගන්න සල්ලි නැති හින්දා හાર્ඩ්වෙයාර් ගන්න මුදල් තිබුණා නම් සහ ඉන්ටර්නෙට් එක පට්ටම ස්පීඩ් විදිහට ගන්න පුළුවන්කමක් තිබුණා නම් මම ඇත්තටම Windows 11 වලට මාරු වෙන්නත් ඉඩක් තියෙනවා. ඉඩක්, පුංචි ඉඩක්. 11 එක ඇත්තටම මම චෙක් කරලා බලපු මැෂින් කීපයකම, ඒ කියන්නේ මම බැලුවේ 7 gen වගේ යනකම් තමයි උපරිම මම චෙක් කරලා බැලුවේ Windows 11 එකේ අලුත්ම අප්ඩේට්ස් එක්ක. ඇත්තටම Windows 10 එකට වැඩිය ඒ හැම තැනදීම පුංචි ලැග් එකක් තිබුණා Windows 11 එකේ. මම ස්ලෝ එකක් දැක්කා 7 gen වෙනකන්. ඉතින් 7 gen වලින් උඩදී මම ලොකුවට තාම performance පැත්ත ගැන හොයන්න ගියේ නෑ. එහෙම try කරලා බැලුවේ නෑ කොහොමද තත්ත්වය කියලා. ඇත්තටම වැඩ කරද්දි සමහරවිට ඉතින් හොඳ hardware තියෙනවා නම් මේ පොඩි lag එකක් එන එක නැති වෙලා යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මම දන්නවා මේක Windows 11 එකට පනින්න හදන ගොඩාක් අයගේ ඇත්තටම තියෙන්නේ ගොඩක් පරණ hardware. ඉතින් Windows 11 එකට යනවා කියන්නේ අතින් අරන් තියාගන්නවා වගේ වැඩක් තමයි. ඒක නිසා ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. දැනට Windows 10 අපිට තව මම නම් හිතන්නේ කොහොමත් අවුරුදු 5ක් නම් ෂුවර් පිට අවුලම්ම නැතුව අපිට අපේ වැඩ කරගන්න හොඳටම ඇති. මොකද තාම Windows XP, Windows 7 වගේ යූස් කරන තැන් තියෙනවා ඕන තරම්. සමහර ලොකු මැෂින්ස් තියෙනවා ඒවට ඩ්‍රයිවර් සපෝට් නැහැ. ඒ වගේ දේවල් වලදී ඉතින් Windows 7 XP වගේ යූස් වෙන තැන් ඕන තරම් තියෙනවා. එහෙමයි කියලා ඒ OS ඒ කියන්නේ දැන් හිතන්නකො 2002 විතර හදපුවා තියෙන 2009 අවුට් වෙච්ච. ඒ වගේ ඉතින් වැඩ කරගෙන යනවා. අර අපි මේ එන හැම අලුත්ම software එකක් එක්ක යන්න ඕන කියලා දෙයක් නැහැ. ඒක ඇත්තටම මාකටිං පාරක් උතන ලොකුවටම යන්නේ. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් අලුත් hardware, හොඳ hardware වලට යන්න. ඉතින් අවුලක් නැහැ. OS එකත් ඉස්සරහට ගියාට ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. මම නම් කැමති ඇත්තටම Windows 10 එකේ තව ටික කාලයක් ඉන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඉස්සරහට පැනලා අලුත් එකේ එල්ලෙනවද නැත්නම් පරණ විදිහට ඉන්නවද කියලා. ඇත්තරම Windows XP වුණත් මට පට්ටම ආසයි යූස් කරන්න තාමත්. එකම ප්‍රශ්නේ තියෙන්නේ මට ඕන softwares ගොඩක් Windows XP වලට දැන් support එක නවත්තලා තියෙන්නේ. Windows 7 වලටත් ඒ විදිහම තමයි. ඒක හින්දා තමයි මම එතනින් උඩට මාරු වෙන්න හිතුවේ.
ඒ කියන්නේ ගොඩක් අය නැතුව මෙහෙම මාරු වෙන්න ඇත්තරම යාලට පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න බැරි කමට නෙවෙයි නිකන් ආසාවට නිකන් අනේ Windows 11 ඉතින් මාරම එක අලුත් එක කියලා පයින්නවා. ඇත්තටම ඒකේ තත්ත්වය කොහොමද ඒක කොහොම වැඩ කරයිද මොනවද බග්ස් තියනවද ඒවා මුකුත් හිතන්නේ නැහැ. මීහරක් වගේ යනවා ඉතින් මීහරක් වගේ එහෙම ඉන්න කැමති අයට පුළුවන් මූව් වෙන්න. එහෙම නැත්නම් පට්ටම හાર્ඩ් එක තියෙන සුපිරි පොෂ් ඩයල් එක ගන්න අවුලක්ම නැහැ Windows 11 වලට මූව් වෙන්න. ආතල් එකක් ගන්න පුළුවන් ඒ අරුණහම තමන්ගේ කම්පියුටර් එක තමන්ට ඕන විදිහට යූස් කරන්න ඕන අය නම් Windows 10 එක මං හිතන්නේ තව ටික කාලයක් හිටියොත් හොඳ වෙයි. ගිහින් එන්න යාළුවනේ ආදරේ හැමෝටම.